ආයි මගේ රත්තරන් යාළුවනේ. මේ මම නෙවෙයි මචං. අපි යම් මේ දවසේ මුලටම. මෙන්න මෙහෙම තමයි මචං දවස පටන් ගන්න. මේ දින අපි ඉස්කෝලේ. අද අපි ට්‍රිප් එකක් යනවා. කට්ටියම ලෑස්තිලා ඉන්නේ ඒකට. ඉස්සෙල්ලාම ඔන්න වගේ පයින් ගියා. මොකද බස් එකෙන් නගින්න ඕනේ. අපේ ඉස්කෝලේ තියෙන තැනට බස් එක ගිහින් බෑ. ඔන්න දැන් තමයි ගමන පටන් ගත්තේ. කට්ටියත් එක්කම දැන් බස් එකෙන් නැගලා යන ගමන් ඉන්නේ. තාම ආතල් නම් පටන් ගත්තේ නැහැ. කොහොම ටිකක් බලන් ඉන්නකෝ. ඉතින් අපි යන්නේ මචංලාද ලංකාවේ අම්බලන්ගොඩ වගේ ජපානෙත් තියෙන විස්මුණු නෙවෙයි. මොනවද වන්දනේ පිළිම జాතියක් හදන පැත්ත. අපි යන්නේ පිළිම හදන විදිය බලන්න තමයි යන්නේ. කොහොම හරි බස් එකේ පැයක් විතර යනකොට අපි එතනට ආවා. මේ තියෙන්නේ මේ පිළිම හදන තැන. පේනවනේ හැම තැනම පිළිම. මාර ලස්සනයි. ඉතින් ওই පිළිම ටිකත් බලාගෙන අපේ කට්ටිය උඩ නගින්නේ. ওই පිළිමයක් අපි හැමෝටම පාට කරන්නද දෙනවා කියලා තියෙනවා. ඒකට තමයි යන්නේ. මේ තියෙන පිළිම පාට කරන තැන හැම එකනටම පිළිමේ ගානේ තියලා තියෙනවා. තීන්ත දීලා තියෙනවා. පින්සල් දීලා තියෙනවා. ඉඳගෙන පාට කරන්නයි තියෙන්නේ. කට්ටිය ඔයාලට මොනවද කියන්නේ පාට කරන්න යන්න කියන්න දෙයක් නැහැ මේ අවස්ථාවේදී. මේ උඩ කීදලා නැතුව රස්නේ කට්ටියම දැන් ඔය ඉඳගෙන ලෑස්ති වෙන්නේ පාට කරන්න. ඒ අතරේ සෙන්සිලා ඇවිල්ලා ෆොටෝ එහෙමත් ගහනවා. මේ මෙතන අයිතිකාරය. එයා ওই පිළිම ගැන සම්පූර්ණ විස්තරයක් අපිට කියලා දුන්නා. මට නම් තේරුන්නේ නැහැ හැබැයි. ওই පිළිම වල ගාන හැම පාටකටම තේරුමක් තියෙනවා. හරි මාස්. එහෙම කියලා තමයි මෙයා කිව්වේ. අපේ කට්ටිය බරටම පාට කරනවා ඉතින්. මම හිතන්නේ මොන්ඩිසෝරි කාලෙන් පස්සේ ඔය වගේ දෙයක් හම්බුනාමද කොහෙද? පිළිමේ ලස්සනට පාට කරපු කට්ටියත් හිටියා. හැබැයි පිළිමේ හදපු එකාට ආයේ පිළිම හදන්න එපා වෙන විදියට ලස්සනට පාට කරපු කට්ටියත් හිටියා. මේ ඉන්නේ අපේ රූප සුන්දරි කවෂිමා සෙන්සේ. මේ ඉන්නේ අපේ අවුරුදු කුමාරයා රංජු සෙන්සේ. අන්තිමට අපි හැමෝම පාට කරපුවා ඔන්න වගේ උඩට අල්ලලා අයියෙන් කෑ ගහලා ඔක්කොටම පෙන්නුවා. මෙන්න මේ ලිප් අස්සට දාලා තමයි ওই පිළිම පුච්චලා එම හදලා ගන්න. මේ දින අපි බස් ටික මචං. ලස්සන ලයිට් එහෙම නම් දාලා නැති වුණාට බස් එක මාර සැප. අපේ කට්ටියගේ ෆොටෝ ෂූට් කරන වෙලාව. දැන් අපි එතනින් පිටත් වෙලා ආපු එන්න පටන් ගත්තා මචංලා. එන්නකන් ඉතින් සින්දු කිය පුල් ආතල් එකේ ආවේ කට්ටිය. ඊට පස්සේ අපි හැමෝම සුපර් මාකට් එකකට දැම්මා. කැමති කට්ටියට කැමති දේවල් ගන්න යෙන් 500ක වවුචර් එකකුත් දීලා තමයි සුපර් මාකට් එකට අපිව බැස්සුවේ. මෙතන ඉතින් හැමදේම තියෙනවා. එළවලු පළතුරු කෑම ಜಾති සියල්ලම තියෙනවා. ඉතින් කට්ටිය පිස්සෝ වගේ එහෙට මෙහෙට ගිහිල්ලා බඩු ගත්තා. ඉතින් ඔන්නෝ තමයි මචංලා දවස ගෙවුනේ. හරිම සුන්දරයි. මෙන්න මේ සින්දුවත් අහගෙනම යන්න ආයෙ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. චින්තක නිදි නිදි